යාළුවනේ රුපියල් 50 ඉඳන් පොත් ගන්න පුළුවන් තැනක් තියෙනවා කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඉතින් මට ආරංචියක් ආවා රුපියල් 50 ඉඳන් රුපියල් 100 ඉඳන් ගොඩක් වටින පොත් මිලදී ගන්න පුළුවන් ෂොප් එකක් ගැන. මේක මට කිව්වේ මගේ කැම්පස් එකේ යාළුවෙක්. එයා කිව්ව විදිහට නම් මෙතන පුංචි ළමයින්ගේ ඉඳන් පොත් කියවන්න කැමති ඕනම කෙනෙක්ට අවශ්‍ය ගොඩාක් පොත් තියෙනවා. ඉතාලම අඩු මුදලකින් අපි ගිහින් බලමු මේ කතාව ඇත්තද කියලා. එන්න යන්න මාත් එක්ක. මේ බුක් ෂොප් එකේ තියෙන නුගේගොඩින් බහැලා ගුවන් පාලම ගාවේ සරසවිය තියෙන පැත්තට එද්දී පෝස්ට් ඔෆිස් එක ළඟ තමයි මේ පුංචි පොත් කඩේ තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු. මේ තමයි ෂොප් එක. ඉතින් යන්කෝ අපි ඇතුළට ඇත්තද මේ කතාව කියලා බලන්න. දෙයනේ ඇත්ත තමයි. දැක්කද? මෙන්න මේ පොත රුපියල් 50යි. ඉතින් මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක. මේ ෆ්ලෝර් එකේ විශේෂයෙන්ම පාසල් යන නංගිලා මල්ලට අවශ්‍ය ඉංග්‍රීසි, ඉතිහාසය, සිංහල මේ වගේ හැම විෂයකටම අවශ්‍ය පොත්පත් මේ ෆ්ලෝර් එකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නවකතා කියවන්න කැමති ආදරණීය ඔයාලා වෙනුවෙන් ගොඩාක් නවකතාත් ගන්න පුළුවන් ඉතාමත් අඩු මුදලකට. ඉතින් මේකේ ඔයාලට පේනවද ගහලා තියෙනවා බිල් දෙකක් තියෙනවා. ඉතින් මේ සුදු පාට ස්ටිකර් එකේ ගහලා තියෙන එයාලා මේ පොත දෙන ප්‍රයිස් එක. සාමාන්‍යයෙන් මේ පොතේ නියම මිලට වඩා ගොඩාක් අඩු මුදලකට තමයි අපිට මේ පොත මිලදී ගන්න පුළුවන් මේ ෂොප් එකට ඔයාලා ගියොත්. ඉතින් මේ මෑත කාලයේදී සිද්ධ වෙච්ච ගම් වතුර ආපදා නිසා අපි දැක්කා ගොඩක් පුස්තකාල පාසල්වල විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි පොත් කඩවල පවා ගොඩක් පොත් විනාශ වෙලා තියෙනවා. නැවත භාවිතයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට යොමු වෙන්නේ ආහාර ඇඳුම් පැළඳුම් ලබා දෙන්න. ඉතින් ඒවත් ලබා දිය යුතු. ඒ වගේම මේ වගේ පොත්පත් නැවත ලබා දෙන්න අපිට මතක් වෙන අඩුයිනේ. මට හිතුණා මේක හොඳ අවස්ථාවක් කියලා මේ වගේ ඉතාමත් අඩුවට මිලදී ගන්න පුළුවන් පොත්පත් මිලදී අරගෙන නැවතත් එම හිස් වෙච්ච පොත් ගබඩාවන් අපිට පුරවන්න පුළුවන් නම් ඒකත් ලොකු අවස්ථාවක් වෙනවා. මොකද පොතක මිල අඩු වුණා කියලා පොතක වටිනාකම ඒකෙන් ලැබෙන දැනුම කිසිම දවසක අඩු වෙන්නේ නැති නිසා. මේ ෂොප් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකයි තර්ඩ් ෆ්ලෝර් එකයි වෙන් වෙන්නේ ඉංග්‍රීසි පොත් කියවන්න කැමති ඔයාලා වෙනුවෙන්. novels, kid stories, short stories වගේම education related books ගොඩක් කාලට මේ ෂොප් එකෙන් මිලදී ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන කටයුතු වල යෙදලා ඉන්න සහෝදර සහෝදරියන්ට තමන්ගේ රිසර්ච් වලට අවශ්‍ය දැනුම වර්ධනය කර ගැනීම සඳහා ඒහා සම්බන්ධ විෂය ධාරාවන් වලට අවශ්‍ය ගොඩක් පොත්පත් මේ ෂොප් එකේ තියෙනවා. බලන්න දැන් මේ ඇග්‍රි සයන්ස් කියන පොත මේක ඇග්‍රිකල්චර් සයන්ස් සම්බන්ධ පොතක්. මේ පොත ගොඩක් ලොකුයි. මේක රුපියල් 100යි. ඒ විතරක් නෙවෙයි පාසල් විෂය ධාරාවට අදාළව බොහෝ පොත්පත් ප්‍රශ්නෝත්තර පත්‍ර වගේම වැඩපොත් මිලදී ගන්නත් පුළුවන්. මේවා සිංහල මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය වගේම දමිළ මාධ්‍යනුත් තියෙනවා. ඉතින් සාහිත්‍ය පොත්පත්, සෞන්දර්ය විෂයන් වලට අදාළ පොත්පත් සිංහල, ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම මට හොයාගන්න පුළුවන්. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව වගේම කලා විෂය ධාරාවන් වලට, ඒ වගේම වාණිජ්‍ය කළමනාකරන විෂය ධාරාවන් වලට අවශ්‍ය ප්‍රශ්නෝත්තර පොත්පත් මට හොයාගන්න පුළුවන් වුණා. ඉතාම අඩු මුදලකට. ඇත්තටම ඒ කාලේ අපි උසස් පෙළ කරන කාලේ අපිත් මේ පොත්පත් හෙව්වා. ගොඩක් ගණන් පොත් සාමාන්‍ය ෂොප් එකකින් අපි බැලුවොත්. ඉතින් ඒ පොත්පත්ම ඊට වඩා අඩු මුදලකට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං ගත්ත පොත්. මේ පොත් පහටම මට ගියේ රුපියල් 680යි මට මතක විදිහට. ඉතින් සාමාන්‍යයෙන් අපි වෙන කඩේකින් එක පොතක් ගන්න මිල තමයි 680 කියලා කියන්නේ. සාමාන්‍යයෙන් නවකතා පොතක්, කෙටි කතා පොතක් වගේ ගන්නවා නම් එක පොතක් මිලදී ගන්න මිල තමයි 680ක් 700ක් වගේ වෙනවනේ පොතක්. ඉතින් මේ පොත් පහම මම ගත්තේ රුපියල් 680ට. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම එන්න. ඔයාලට කැමති පොත්පත් කැමති විදිහට මිලදී ගන්න පුළුවන්.